අපේ හිතුවිලි වලට ඇත්තටම අපේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒක ටිකක් අමුතුයි වගේ නේද මුලින් ඇහුවම. ඔව්. ඒතර මිලාර්පා වගේ යෝගින් ගැන හැම කතා තියෙනවනේ භෞතික දේවල් පවා වෙනස් කරා කියලා. ඇත්ත. අනිත්තට අද කාලෙත් අර පියානෝ කතාව වගේ ආව් ඒකනම් හරි පුදුමයි. ඇත්තටම පියානෝවක් අල්ලන්නවත් නැතුව හිතින් විතරක් හිතලා. මොලේ ඇත්තටම වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්නායු සම්බන්ධතා අලුතින් හැදෙනවා. ඉතින් අද අපි කතා කරන්නේත් ඔය වගේ දෙයක් ගැන නේද? ටිකක් ගැඹුරින්. හරිය තමයි. අපි බලමු becoming supernatural කියන අර කෘතියේ කොටස් කීපයක් ඇසුරෙන් කොහොමද අපේ විඥාණය, අපේ අරමුණු, හැඟීම් මේවයින් අපේ ශරීරයට, අපේ ජීවිතයටම බලපෑම් කරන්න කියලා. හරිම ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. එහෙනම් මුලින්ම බලමු අර මනසයි ශරීරයයි අතර තියෙන සම්බන්ධය. මූලාශ්‍රවල කියනවා වගේ පැහැදිලි අරමුණකුයි අර හදවතේ සංහිඳියාවකුයි එකතු වුණාම ඔව් ඒකට කියන්නේ heart coherence කියලා. ඒ කියන්නේ හදවතේ ස්පන්දන රටාව හරිම විධිමත් සුසංයෝගී වෙන එක. ආහා. ඉතින් ඔය අරමුණයි හදවතේ සංහිඳියාවයි එකතු වුණාම අපේ ජීව විද්‍යාවටම බලපෑම් කරන්න පුරවලු. අර පියානෝ උදාහරණයකට හොඳයි. ඒකනම් හරිම පුදුමයි නේද? හිතින් විකල කරපු දෙයකින් මොලේ ඇතුලේ ඇත්ත වෙනසක් වෙනවා කියන එක. ඔව් හාවර්ඩ් එකේ අර පරීක්ෂණයේදී එක කණ්ඩායමක් ඇත්තටම ප්‍රැක්ටිස් කළා. අනිත් අය හිතින් විතරක් කළේ. දවස් 5කට පස්සේ බැලුවම දෙගොල්ලන්ගෙම මොලේ වල අර ඇඟිලි පාලනය කරන තැන්වල අලුත් කනෙක්ෂන්ස් හැදිලා. අලුත් ස්නායු පරිපථය හැදිලා තිබුණා. ඒ වගේම අර ක්ලීව්ලන්ඩ් සායනයේ කරපු අධ්‍යයනයකුත් තියෙනවා. මානසික පුහුණුවෙන් විතරක් මසල් පවර් එක වැඩි කරගත්තා. හිතා ගන්න තමාරුයි මේ. එතකොට මූලාශ්‍රවල අර ත්‍යාගශීලී වර්තමාන මොහොත කියලා එකකුයි ක්වාන්ටම් ශාස්ත්‍රය කියලා එකකුයි ගැනත් කියනවා. ඒ මොකක්ද ඒ කතාව? ඒක ටිකක් ගැඹුරුයි. ඒකෙදි කියන්නේ මෙහෙමයි. අපි අර සුපුරුදු අනන්‍යතාවයෙන්, ඒ කියන්නේ මම මේ ශරීරය, මම අසවලා වගේ දේවල් වලින් ටිකක් අයින් වෙලා සම්පූර්ණයෙන්ම මේ මොහොතට ආවම අපිට සම්බන්ධ වෙන්න පුළුවන්ලු මූලික ශක්ති ක්ෂේත්‍රයකට. ඒකේ තියෙන්නේ හැකියාවන් විතරයි. ඒකට තමයි ක්වොන්ටම් නැත්නම් ඒකීක ක්ෂේත්‍රය කියන්නේ. ඒ කියන්නේ හැමදේම පටන් ගන්න තැන වගේ. ඔව් වගේ. හැම අනාගත හැකියාවක්ම තියෙන්නේ එතනලු. ඉතින් වැදගත්කම තමයි අපිට අලුත් දෙයක් ඕන නම් අපේ ශක්තිය විශේෂයෙන්ම හැඟීම් ඒක ගලප ගන්න ඕනලු අර ක්ෂේත්‍රයේ තියෙන අදාළ හැකියාවේ ශක්තියට. එතකොට ඒ අත්දැකීම ආකර්ෂණය වෙනවා කියලායි කියන්නේ. ඒක නම් ටිකක් වෙනස්ම අදහසක්. එතකොට මේ ශක්තිය ගැන කතා කරද්දී ඇඟ ඇතුලේ තියෙනව නේද ශක්ති මධ්‍යස්ථාන ගැන කතාවක්? චක්‍ර වගේ? ඔව් ශරීරයේ ශක්ති මධ්‍යස්ථාන චක්‍ර ගැන කියනවා. ඒ වගේම අපේ මොලේ තරංග ගැනත්. අර අපේ අවදියෙන් ඉන්නකොට තියෙන වේගවත් බීටා තරංග වලින් වඩා සංසුම් භාවනාමය වගේ ඇල්ෆා තීටා තරංග වලට මාරු වෙන්න පුළුවන් නම් ඒක අර චක්‍රවලට බලපානවද? ඔව් ඒකට බලපානවා කියලා කියන්නේ. ඒ වගේම අර විශේෂ හුස්ම ගැනීමේ ක්‍රම තියෙනවා. ඒ වයින් පුළුවන්ලු ශරීරේ පහළ තැන්වල තියෙන ශක්තිය උඩට අරන් එන්න. ඒ වගේම තමයි අර උසස් හැඟීම්, කෘතඥතාව, ආදරය වගේ. ඒව නිතර ඇති කරගත්තම. ඔව් ඒව නිතර පවත්වා ගත්තම අපේ ඥාන ක්‍රියාත්මක වෙන විදිහටත් බලපානවලු. ඥානවලටම? ඒ කොහොමද? ඔව් උදාහරණයක් තියෙනවා අර IgA කියන ප්‍රතිශක්ති ප්‍රෝටීනේ හදන ඥානේ ඒක දවස් කීපයකින් වැඩියෙන් ඇක්ටිවේට් වෙලා තිනවා මේ වගේ අභ්‍යන්තර වෙනස්කම් වලින්. ඒකට තමයි අර එපිජෙනෙටික්ස් කියන්නේ. එපිජෙනෙටික්ස්? ඒ කියන්නේ DNA එකේ ලියවිලා තියෙන දේ වෙනස් වෙන්නේ නැහැ. නෑ. ඒත් එක බැඩ කරන විදිහ, ඒ කියන්නේ on off වෙන විදිහ අපේ හැඟීම් වලින් පාලනය වෙනවා වගේ. හරියටම හරි. ඒක තමයි. DNA එක පොත වගේ නම් මේක තමයි ඒ පොතේ මුණ පිටු පෙරලනවද කියන එක තීරණය කරන බුක්මාක්ස් වගේ. හරිම පැහැදිලි. ඊළඟට අර පයිනියල් ග්‍රන්ථිය ගැනත් කියුණා නේද? මොලේ මැද තියෙන පොඩි එක. ඔව් පයිනියල් ග්‍රන්ථිය. ඒක ගැන කියන්නේ ඒක හරියට ඇන්ටනාවක් වගේ වැඩ කරන්න පුරවන්ලු. ඇන්ටනාවක්? මොනවටද? අර ක්වොන්ටම් ක්ෂේත්‍රයේ තියෙන ෆ්‍රීකවන්සිස් තොරතුරු ඒවා අල්ලගෙන හරිම පැහැදිලි මෙන්ටල් ඉමේජස් අභ්‍යන්තර දර්ශන බවට පත් කරන්න පුළුවන්ලු. එතකොට ඒක ඇක්ටිවේට් වුණාම මොකද වෙන්නේ? එහෙම වුණාම අර අපේ ඇස් දෙකෙන් කන් දෙකෙන් දැනගන්න දේවල් වලටත් වඩා සත්‍ය විදිහට දැනෙන ගැඹුරු අත්දැකීම් වෙන්න පුරන්ලු. අර මිස්ටිකල් එක්ස්පීරියන්සස් කියන්නේ ඒ වගේ. ඒ කියන්නේ වෙනස් රියැලිටි එකක් වගේ අත්දකින්නවා. වගේ සමහර විට වෙනත් මානවලට දොරටුවක් වගේ වෙන්නත් පුළුවන් කියලාත් කියනවා. මේ ඔක්කොම තනි කෙනෙක්ට විතරක් බලපාන දේවල්ද නැත්නම් මේකේ සාමූහික පැත්තකුත් තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. නෑ තනිකරම පුද්ගලික නෑ. අර කලින් කිව්වා හදවතේ සංහිඳියාව ඇති කරගත්තම
ඒකෙන් හැදෙනවා මනින්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයක්. ඒක තමන්ට වගේම අනිත් අයටත් බලපානවලු. ඒක තැනක ඉන්න කට්ටියකට පුළුවන් වෙලා තියෙනවා ටිකක් දුරේ ඉන්න තව කට්ටියකගේ හදවත්වල සංහිඳියාව ඇති කරන්න. භාවනාව වගේ දෙයකින්. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර තත්වය අනිත් අයටත් බලපානවා. ඕ ඒ වගේම අර පෘථුවියේ ස්වභාවික සංඛ්‍යාතයේ තියෙන Schumann resonance කියන එක 7.83 Hz වගේ. ඒකයි අර අපේ මොලේ සංසුන් ඇල්ෆා තීටා තරංගය අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඉඟි කරනවා. ඉතින් ලෝක පිරිසක් එකම අරමුණකින් හිතමුකෝ ලෝක සාමයක් කියලා. එකට භාවනා කළොත් ඒ එකතු වෙන ශක්තියට ග්ලෝබල් ලෙවල් එකෙන් බලපෑමක් කරන්න පුළුවන් වෙන්නත් ඇති කියන අදහස තියෙනවා. ඒ ගැනත් අධ්‍යයනය තියෙනවා. එතකොට මේ ඔක්කොමෙන්ම අපිට ගන්න තියෙන සාරාංශය වගේ එක මොකද්ද? සරලවම කිව්වොත් මේ මූලාශ්‍රවණින් කියන්නේ අපිට පුරුවන්ලු අපේ අභ්‍යන්තර ලෝකේ. ඒ කියන්නේ හිතන දේවල්, දැනන දේවල්, අරමුණු ඒව හරියට මැනේජ් කරගත්තොත් අපේ ඇඟට ලෙඩවලට විතරක් නෙවෙයි. අපේ බාහිර ලෝකෙටත් ඔව් අපේ බාහිර යථාර්ථයටත් බලපෑම් කරන්න පුළුවන් සැඟවුණු හැකියාවක් අපිට තියෙනවා කියන එක. එහෙනම් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් අපි මේ මනස, ශාරීරිය, ලෝකය කියලා වෙන් කරගෙන ඉන්න සීමා ඇත්තටම ඒ තරම් තද වෙනස් කරන්න බැරි ඒවාද? එහෙම නැත්තම් ඒව ටිකක් නම්‍යශීලී වෙන්න පුළුවන්ද? ආව්. ඒ වගේම අර කිව්ව එක ක්ෂේත්‍රය වගේ දේවල් එක්ස්ප්ලෝර් කරනකෙන් අපි හැමෝම අතර මේ මුළු විශ්වයම කියන අර ගැඹුරු නොපෙනෙන කනෙක්ෂන් එක ගැන අපිට මොනවද තේරුම් ගන්න පුළුවන් වෙයිද?